වැසියද හැලෙන්නේ සිතම නිවන දාසුන කියෙහි සිදුවන්නේ ක්ෂේත්‍ර ඇතුළු ශිල්ප ශාස්ත්‍රයන්හි නිපුණත්වයට පත්වීම පිළිබඳව හතරවන රූපරාමුවෙන් පෙන්නුම් කරයි. උද්‍යාන ක්‍රීඩාවට ගොස් ආපසු ඒමේදී සතුරු කෙරෙහි නිමිති දැක කම්පනයට පත් සිත්තුන අතන මගදී නිප්පුතානුවන සමාතා නිප්පුතානුවන සම්පිතා නිප්පුතානුවන සානහරේ යස්සායන් ඒදි සෝපතේ යන කිසෝ ගෞතමීගේ නිපුත පද සහ රාහුලයන්ගේ උපතද සිදු වූ දිනයේ රාත්‍රී නයගණන්ගේ විප්‍රකාරද දුටු බෝසතාණන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ රජමැදුරෙන් පිටව යාම පස්වන රූපරාමුවෙන් කුමරුණී වයසට ගිය කෙනෙක් වයසට ගිය කෙනෙක් කෙනෙක්ගේ ජීවිතේ බොහෝ කාලයක් ගෙවුනම ඔය තත්ත්වයට පත් වෙනවා. ඔය විදිහට අපි හැමෝම වයසෙන් වෝකේ. හැමෝටම එහෙම වෙනවද? ඒකත් හැමෝටම පොදු දෙයක්. ඒක කුමරුණී තමයි ජීවිතේ අවසානය. අපි හැමෝම මරනවාද? එහෙමයි කුමරුණී. මේ ලෝකෙ හැමෝම කාලයක් යද්දි මරනවා. එතකොට කොහොමද යනවා? කුමරුණී අපි හැමෝම කවදා හරි දවසක මරනවා. චන්න අරින්න කෙනා කවුද? ඒ ඉන්නේ පැවිදි උතුම්. ජරා මරණ දුක් වලින් මිදීම සහ සැබෑ